hello guys, රත්නපුරේ අපිට ගම් වතුරක් ඇවිල්ලා තියෙනවා. රත්නපුරේට විතරක් නෙමෙයි මුළු ලංකාවටම වගේ මේ පාර ගම් වතුර ඇවිල්ලා තියෙන්නේ. වැස්ස අඩුවක් නැහැ. අපි ඔලුවට ඇස්ති කරා ගම් වතුර ළඟටම ඇවිල්ලා තියෙන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. යට වෙලා ඉන්නේ අපිට උදව් කරන්න ඉන්නේ කියලා. අනේ නම් ඔරුවෙන් අපි වටයක් යනවා. ඔරු පදින එක විතරක් නෙමෙයි ඉතින් කට්ටිය කොට මේකට කරන්න බඩු එහෙම අදින්න එහෙම තමයි ඔරු ඉතින් තියෙන ගම් වතුර කාලට. අපි ඉතින් වටයක් පැද්දා. ගේ යට වෙලා ඒ දිහා බලන් යන අහිංසක මාටිය. ගේ යට වෙලා අහිංසක විදියට බලන. අහිංසක විදියට සතුටුයි මට හරියට. ඇයි ඒ තරම් මට සතුටුයි. මේ තියෙන්නේ කලින් ටිකේ අපි හිටපු ගෙදර ඒ කියන්නේ අර අපි ඔරුව හදපු තැන. ඒක දැන් භාගයක් විතර යට වෙලා තියෙන්නේ. උඹ තමයි මම මහතමේ කාමෙත. හදරින් උඹට. දෝනි කැමති මහත් වෙනවට. දෝනි මහත් වෙලා නේ එකයි. දෝනිත් මහතයි මහත් මහත. ඌ දෝනිය ගෙට්ටු කරගන්න ක්‍රමයක් කොහෙද? මේ පාර වෙනතර සාපේක්ෂව පොඩ්ඩක් වැඩිපුර වතුර ටිකක් ආවා. එන්ජින් එකක් හයි කරාද මාටින් උඹට? එන්ජින් එකක් හයි කරාද? මේ පැත්තෙන් ඉතින් කට්ටිය දන්නවා මේ වහිද්දි කොහමද වතුර එනවා කියලා. මගේ බයික් එකේ ඉන්න කට්ටිය කලින් ඒකට ලෑස්ති වෙලා බඩු ටික හාස් කරගෙන තමයි ඉන්නේ. බයික් එකේ? ඔව්. ඒ මේ පහි මල්ලේ ඇදියා දැම්මා. ඊට පස්සේ මුදස්සරි වයර් අර මම ලයිට් ගහගෙන වයර් ටික ඇදලා. ඊට පස්සේ එහෙම මේ ටික ෂෝට් වෙලා. ගම් වතුර ගැන මොකක්ද කියන්න තියෙන්නේ මාටින් ඔයා? ගම් වතුර ගැන කියන්න තියෙන්නේ ඔරු පදින්න එන්න. මම ඇවිල්ලා එන්නම නාපස්සේ. එදාගේ ඉතින් හරිනේ මේ මාරියාවක් එහෙම මොකවන්නේ ඔය බාන්න බය වෙන්න කිසි දෙයක් නෑ. බය ගන්නලා ෆෝන් එකට ගියේ මගේ නම් නෙමෙයි. ඒවා ගහලා තියෙන්නේ මන්නේ. ඒවා ටික ලම්බන්නේ. මාට පාර මොන ජම්බු කිව්ද? ඊම එක මේ ලක්ෙන් දොරුදු පැත්තෙන් කපුල් එක දාලා ඌ දාලා නේද? බෙන්ගාල මොක්කට යන්න නැතුව මෙහෙන් යන්නේ. වැස්සකුත් පටන් ගත්තා ඔරුවේ යද්දී අපි ඉතින් ඔරුව යන්න උනේ වැස්සත් එක්ක කුඩක් තියරගෙන තමයි ඉතින්. මොකෙන් අහගන්න එපා මේ කොහොමද කියලා. දැන් ඉතින් බයේ දැඟලුවේ. අපල දැන් කපල වයින් කරන්න බෑ. පදිනාට එන්න වෙනවා කොහොමද මේ. මම මේසයි ගොමුත් කරදාලා කියලා හිතුවා. දැන් එහෙම වැස්ස පෑවුවොත් දෙයියන් ඉත රැට හරි බහින්න පටන් ගත්තා. මල්ලිකාව නම් මට ආයෙන්නේ අපි මේ පැත්තේ. පටිකාව තමයි හිටියේ. දැන් කියන්නේ නේ. මම අඩගෙහුව දන්න තැන. අනේ ආ තමයි යන්නේ. මං ඉන්නේ ඇති. මොකද දන්නේ නේ. ෆෝන් එක උලා හන්දක් දන්නේ. හදන්න හදලා අයින් කරලා දාන්න. අර යයින් පුළුවන් කිය අර කෙරවලේ. අර කෙලවරේ පුළුවන්. අර අතනේ අතර දාන්න හින්දා. නෑ මේ අර හින්දාමුකෝ. වයර් එක ගෑවිනෝ ගෑවියන්. නෑ තේරුම් කරවලට එහෙම කවහම නේද පුතේ. මේන්නේ නෑ ඔක්කොවත් දැන්. යා දෙක. අපිට නෑ කරන්නේ. නැවෙන්න ඕනේ නෑ නේද? අල්ලා ඕන එක මට දීපන්. කරුමෙටවත් කරන්න යන්න දීවා. ඔහෙ බර දාලා අර ඈතින් පෙදලා.
මෙතන දුන්නේ හිස් ගෑස් සිලින්ඩර් එකට අලුත් ගෑස් සිලින්ඩරයක් මාරු කරගන්න එක. දැන් සිලින්ඩර් දෙක මාරු කරගන්න ඕනේ. මාරුනේ කමන්න පස්සේ. mau itu dia makan dulu dari kita tuh mau main tapi udah dami මේ දවස්වල ඉතින් කට්ටියම ප්‍රාර්ථනා වැස්ස අඩු වෙලා ගංගාතර අඩු වෙලා රට යථා තත්ත්වයට පත් වෙන එක. ඉතින් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිහින් එන්නම් අලුත් vlog එකකින් හම්බෙමු. good bye.